මුළු ලෝකයම කලබමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිරුර සුදු රැත්තකින් නොතාගෙන රහසෙම රැගෙන යන වීඩියෝවක් මේ දැන් එළියට. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය උඩු යටිකුරු කරමින් මීට සුළු මොහොතකට පෙර විදෙස් මාධ්‍ය තුළ රහස් වීඩියෝවක් නිකුත් වී තිබෙනවා. ඉන් දැක්වෙන්නේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිරුර සුදු රෙත්තකින් ඔතාගෙන රහසෙම රැගෙන යන අයුරුයි. ඊශ්‍රායල් දක්ෂිණාංශ ලීකුඩ් පක්ෂයේ නායකයා වන බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල් ඉතිහාසයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරූ පුද්ගලයා වනවා. ඊශ්‍රායලයේ විධායක බලය හිමි පුද්ගලයා වන්නේ අගමැතිවරයා වනවා. ඔහු විසින් එරට රාජ්‍ය සහ ආරක්ෂක අංශ මෙහෙයවූ අතර ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙස ඔහු හඳුන්වනු ලබනවා. කෙසේ නමුත් ඉරානය සමග ඇති වූ යුද්ධය හේතුවෙන් ඇමරිකාවේද සහායයෙන් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ අතර මේ වන විට ඔහුටද ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමට සිදුව ඇති බවටයි ඉරාන මාධ්‍ය මේ වන විට පවසන්නේ. ඔවුන් විසින් ඔහුගේ සිරුර සුදු රෙද්දකින් ආවරණය කරගෙන යන වීඩියෝවක්ද නිකුත් කර තිබෙනවා. නමුත් තවමත් ඊශ්‍රායලයෙන් හෝ ඇමරිකාවෙන් මේ පිළිබඳව කිසිම නිවේදනයක් නිකුත් වී නොමැති බවටයි දැක ගන්න ලැබෙන්නේ.